හොඳ ප්‍රශ්නයක් තිබුණා කොයි උපත්පාදන ක්‍රමයේද හොඳයි කියලා අහලා තියෙනවා මේ ප්‍රශ්නයක් මම ටක් ගාලා ඒකට උත්තර දෙන්නම්. ඒක බොහොම ඉන්ඩිවිජුවලයිස් ඒ කියන්නේ අපි එක එක්කෙනාගේ තියෙන ඒ ගැන තියෙන perception එකේම නැත්තම් අපේ තියෙන අවබෝධය අනුව තමයි මම හිතන්නේ ඔය කාර්යක බලපාන්නේ. මොකද සමහර පිරිමි කැමති නැහැ කොන්ඩම්ස් පාවිච්චි කරන්න. මොකද ඒගොල්ලන්ගේ තියෙන සංවේදී බව අඩු වෙනවා. ඒ වගේම ගෑනු කොන්ඩම්ස් උත් තියෙනවා. හරි මම දැන් කියන්නම් බොහොම effective කියලා අපි බලන්නේ statistically සංඛ්‍යා ලේඛනව අපි බලන්නේ long acting reversible ඒ කියන්නේ උගක් දිගු කාලීනව තියෙන ඒ වගේම අපිට ඒක අනිත් පැත්තට හරවන්න පුළුවන් reversible කියන්නේ ඒක permanent නෑ ඒ වගේ එකක් තමයි අපි no plant අපේ තියෙන implant එක තියෙන්නේ අපේ implant එක දැන් ඔයගොල්ලන්ගේ තියෙන Jarel කියන එක 99ක් කොයිට වැඩි අපි විශ්වාස කරන විදිහට ඒ වගේම තමයි hormone IUD එක. දැන් Mirena කියලා කම්පැනි එක හදන්නේ. ඒක තමයි හුඟක්ම ඒගොල්ලන් බලන්නේ effective 99ක් 99ට වැඩි. ඒ වගේම තවත් හුඟක්ම හොඳ සාර්ථක වෙන ක්‍රමයක් තමයි ඔයගොල්ලන් අහලා තියෙන එක ප්‍රශ්නයක් LRT ගැන. ඒ ගැන වීඩියෝ එකක් එනවා. හරි වාසෙක්ටමි පිරිමින්ගේ කරන LRT හා සමාන්තර එක තමයි වාසෙක්ටමි කියන්නේ. අපි එතන කියලා vas deferens ඒක අපි සම්පූර්ණයෙන් අපි කරන්නේ ශුක්‍රාණු යන්නේ නාලය අපි කපලා අයින් කරලා ඊට පස්සේ පුච්චලා දෙපැත්තට කරනවා. ඕකම තමයි අපි LRT එකත් කරන්නේ ගෑනුන්ට. හොඳයි. ඉතින් ඔය ක්‍රම වලින් 99ක් හොයිට වැඩියෙන් අපිට සනාථ කරන්න පුළුවන් තියෙන සම්භාවිතාව අනවශ්‍ය ගැප් ගැනීමක් කියන සම්භාවිතාව හොඟ අඩුයි. ඊට පස්සේ අපිට එනවා ඊළඟ methods. ඊළඟ method වල එකක් තමයි ඔය Depo-Provera injection එක. හරිද? එතන තියෙන medroxyprogesterone acetate. ඒකෙන් මිලිග්‍රෑම් 150ක් තියෙනවා. ඒකෙන් ගැව්වට පස්සේ ඒකෙන් 91 ඉඳන් 94ට වගේ සාමාන්‍යයෙන් මේ මම කියන 15 ඔක්කොටම මේ සම්භාවිතාව තමයි තියෙන 91 ඉඳන් 94ට වගේ. ඊට පස්සේ එනවා birth control pill. ඒ කියන්නේ ඔය ගැන උපත් පාලන පෙති 91 ඉඳන් 94. ඊට පස්සේ අපිට එනවා ඔය progesterone only pill කියලා කියන එක. ඒකත් ඒ වගේම තමයි. ඊට පස්සේ එනවා ඔන්න අහලා තිබිච්ච එක ප්‍රශ්නයක් තමයි කොන්ඩම් ගැන. කොන්ඩම් සාමාන්‍යයෙන් මේල් කොන්ඩම් එක ඒක මම එතනදී ඒ අසන්නේ අහලා තුන ડોක්ටර්යා මොකක් හරි දෙයක් ගැන කිව්වා කොන්ඩම් ගැන මට එච්චර මැහුන්නේ නැහැ කියලා. ඔව් සෝරි සමහරලාට මම සබ්දේ යන විදියට එහෙම නැත්තම් මගේ ඔළුව කට හැරෙන විදියට සබ්දේ එච්චර ඇහෙන්න වෙන්න පුළුවන්. අනිත් එක මට ටිකක් වේගෙන් කතා කරන මනුස්සයෙක් උගන්ට ඒක තේරෙනවා ඇති. ඒක මගේ අඩුපාඩුවක් sorry. මගේ මනස ටිකක් වැඩියෙන් වේගෙන් වැඩ කරනවා. ඉතින් මම ඉක්මනට ආමතක වෙන්න ඉස්සෙල්ලා ඕගලන්ට කියනවා. ඉතින් මම ඒකයි වේගෙන් කතා කරන්නේ. ඉතින් එතනදී 88ක් 88ක් වගේ මේල් කොන්ඩම් එක. ඉතින් මම එතනදී වීඩියෝ එකේ කිව්වේ birth control pill සහ කොන්ඩම් ඒ දෙක මම කිව්වා. ඒ වලින් අපි බලාපොරොත්තු ඇතුව අපි පාවිච්චි කළා. හැබැයි ඕක බොහොම ලාවට පුපුරන්න පුළුවන්. ඒක හුඟක් වෙලාවට ඒ කපල් එක දකින්නෙත් නැහැ. ලාවට පුපුරලා එතනින් ශුක්‍රාණු ගිහිල්ලා වෙලා ප්‍රෙග්නන්ට් වෙච්ච අය මම ඩිලිවර් කරා කියලා තමයි කිව්වේ. ඒ වගේම මේ කැනඩාවලත් ඕක වුණා. දැන් අවුරුදු කිහිපෙක ඉස්සෙල්ලා මේ birth control measurement ඒ පෙති හදනකොට අපි දන්නවා සක්‍රීය සහ අක්‍රීය පෙති කියලා තියෙනවා. active and inactive pills. ඒ birth control packet එකේ 28ක packet එකක් නම් ඒකේ 21ක් තියෙනවා active pills 7ක් තියෙනවා inactive pills. සක්‍රීය 28යි අක්‍රීයව 8යි. අක්‍රීයව 7යි. ඉතින් ඕක මැෂිමින් මේ වෙනකොට මැෂිමින් මාරු වෙලා හිතන්න කොහොමද ඇද්ද කියලා. ඒ පෙති මාරු වෙලා මෙහි 26 දෙනෙක් ප්‍රෙග්නන්ට් වුණා. හරි. ඉතින් මම එතනදී කිව්වේ මේ පෙති ගන්නකොට සමහර අය එක්ක පෙති මිස් වෙනවා දවස් දෙකක් මිස් වෙනවා. ඒගොල්ලන්ට මතක නැහැ කොයි දවස්ද ගත්තේ කියලා. ඒගොල්ලන් වැරදි පෙත්ත එක්ක ගන්නවා. ඔය නිසා එක්ක පෙත්තේ තිබිච්ච දුබලතාවයක් නිසා ඒ රසායන සම්මතුලිතතාවය මොකක් හරි වෙනසක් නිසා ඔය වගේ කලාතුරකින් වෙන්නේ. නමුත් එහෙම ගැප් ගත්ත අය මට හම්බෙලා තියෙනවා මම ඩිලිවර් කරලා තියෙනවා. ඒ වගේම තමයි කොන්ඩම් කොප්පු කැඩිලා බබාලා හම්බෙච්චා තියෙනවා. ඒක උතර තමයි මම කිව්වේ. ඉතින් මම හිතුවා ඔක බොහොම ලාවට ඕගලන්ට තියෙන සම්භාවිතාව ගැන කතා කරන්න කියලා. ඉතින් ඕවා තමයි මට මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න ඕන තුනේ. බොහොම ස්තුතියි ඔයගොල්ලන් ප්‍රශ්න වලට ගොඩාක් ප්‍රායෝගික සහ ගොඩාක් වැදගත් ප්‍රශ්න මේවා. ඉතින් මම බොහොම ඉම්ප්‍රෙස්ඩ් මම බොහොම ඒ කියන්නේ හරිම ආරම්භය හරි සන්තෝෂයි අපිට මේ වගේ දේවල් ගැන කතා කරලා දැනුවත් වෙලා අපේ අවබෝධය බෙදා ගන්න පුළුවන්කම ගැන මොකක් ආරම්භ කරනවා තමයි කියන එක මම මතක් වුණේ
ඉස්සර නම් ඔය මම හිතා ප්‍රියාසූරිය සින්දු කිව්වේ සයිරෙන් එහා මොකක් හරි සින්දුවක් තියෙනවා නේද? දැන් මේ සයිරෙන් එහා කියලා අපිට බාධාවක් නැහැ නේ මේ තාක්ෂණ පිසිත වෙන්න. සයිරෙන් එහා කිලෝමීටර් 10000ක් එහා පැත්තේ අපි දැන් මේ එහා පැත්තේ පුටු ඉඳගෙන කතා කරනවා වගේ අපිට බලන්න ඔක්කොම සම්බන්ධ වෙන්නේ. ඉතින් ඒක තමයි අපේ මේ දවස් අපිට තියෙන ලැබීම මේ තාක්ෂණයේ තියෙන ලැබීම. හොඳට පාවිච්චි කරොත් ඔයගොල්ලෝ හොඳ දේවල් කරන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට සුබ දවසක්. අපි ඊළඟ එකෙන් හම්බෙමු. ඔයගොල්ලන් බලන්න ඔයගොල්ලන්ට කැමති ඔයගොල්ලන්ගේ ප්‍රායෝගික එතකොට බර්ත් කන්ට්‍රෝල් පිල් ගන්නකොට මම මගේ අර කියනවා ඒගොල්ලන් හොඳයි නම් සමහර අය ඉන්නවා බොහොම ඩිසිප්ලින් හරියට පෙත්ත ගන්නවා හරියට බලලා මේවා කරනවා සමහර අයට ඒක කරන්න අමාරුයි මොකද ඒගොල්ලන්ගේ මෝපිය බලයි අසල්වාසි බලයි මොකද ඔයා ප්‍රතිගන්නේ කියලා හයි ඒක ඔහි නෙවෙයි මෙහෙත් තියෙනවා ඇත්තම තත්ත්වේ මෙහි මගේ ඉන්නවා ප්‍රැක්ටිස් එකේ උඹා ගෑනු ළමයි කැමති නෑ ඒගොල්ලන්ගේ දෙමෝපිය දැනගන්නවට මෙහි ඉන්න කැනේඩියන් සුදු කෙල්ලෝ සහ සුදු නැති කෙල්ලෝ හරි ඒක කළු ජාතිකයෝ අපේ ජාතිකයෝ ඉන්දියන් බංග්ලාදේශ පාකිස්තානි ඒගොල්ලන්ගේ තියෙනවා හැම කොටිම කියන්නේ සමහරලාට බිරිඳ කැමති නැහැ එයාගේ පාර්ට්නර් හරි මහත්තයා දැනගන්නවා මට උඟක් ඉන්නවා මගේ ඇවිල්ලා භාර්යාවන් කියනවා අනේ ડોක්ටර් මට කියන්න එපා මේ මගේ මහත්තයාට කියන්න එපා මොකද මේ මහත්තයාත් මගේ පේෂන්ට් මේ මම කොහොමද කියන්නේ නැහැ නමුත් ඒගොල්ලන් ඉල්ලනවා අනේ කියන්න එපා ડોක්ටර් මම මේ IUD දානවා කියන්න එපා කියලා කියනවා හරි ඔයගොල්ලන් තේරෙනවද අපේ සමාජය ඇතුළ හුඟක් වෙනස් right දැන් මම මේ වගේ රටක වැඩ කරනකොට අපේ පුද්ගලිකත්වයේ සහ අපේ තියෙන ඒ confidentiality කියන්නේ අපේ තියෙන අපේ රහස්‍යභාවය මම හිතන්නේ ඒක තමයි හරි වචනේ මේ හුඟක් වෙනස් ලංකාවේ ඒක හුඟක් වෙනස් හරි ඉතින් ඉතින් මම වාසනාවන්තයි මම දෙවැත්ත වැඩ ගන්න පුළුවන් නේ. ඉතින් මට ඕගලන්ට කතා කරනකොට සමහර දේවල් මම කියනකොට ඕගලන්ට සමාජයට පොඩ්ඩක් මම වෙන්න පුළුවන්. හැබැයි මට ලංකාව අමතක වෙලා නැහැ. මට ඉතින් බොහොම සංසන්දනාත්මකව කියන්න පුළුවන් අපි හේ සාමාන්‍යයෙන් සුලභව බහුලව කතා කරන දෙයක් මේ සාමාන්‍යයෙන් අපි ඔය කතා කරන්නේ නැහැ. ඒක අපි අනිවාර්යෙන් කතා කළ යුතුයි නැහැ. ඉතින් ඔය වගේ වෙනස්කම් තියෙනවා. ඉතින් මේ ඒක සමාජයේ හැටි. ඉතින් අපි හැඩ ගැහිලා ඒකට ඒ විදිහට සලකන්න ඕනකොට ඉතින් මම හිතුවා ඕගලන් කතා කරලා බලන්න ඕගලන්ගේ පාර්ට්නර්ත් එක්ක කොයි එකද හොඳ විදිය කොයි විදියද ප්‍රැක්ටිකල් විදිය ඒ වගේම ඉදිරි අනාගතයේ විශේෂයෙන්ම ඕගලන් LRT එකක් කරන්න බලාපොරොත්තු වෙනවා නම් වාසෙක්ටමි එකක් මහත්යල කරන්න බලාපොරොත්තු වෙනවා ඒ වගේ ප්‍රශ්නත් අහලා තිබුණා ඒවා රිවර්ස් කරන්න මගේ ප්‍රැක්ටිස් එකේ ඉඳලා තියෙනවා තාමත් ඉන්නවා ඒ වගේ මිනිස්සු ඒගොල්ලන්ගේ පවුලේ තත්ත්වය වෙනස් වුණා ඒගොල්ලන්ගේ හිටපු පාර්ට්නර් වෙනස් වුණා ඒගොල්ලන්ගේ හිතපු නැති දේවල් වුණා ඒක නිසා මම සාමාන්‍යයෙන් උගලන්ට කියන්නේ එච්චරම ලොකු තීන්දුවක් ගන්නවා නම් උගා කල්පනා කරලා බලන්න අපි කොච්චර අපේ ආදරේ කළත් අපේ ඉන්න භාර්යාවට ස්වාමි පුරුෂයාට අපේ පාර්ට්නර්ට ජීවිතේ සමහරලාට බොහොම අවිනිශ්චිතයි ඒක වෙනස් වෙනවා බොහොම ක්ෂණිකින් වෙනස් වෙනවා කොටින්ම කියන්නේ මම අවසානයේ මේ කියන්න මගේ හිටියා ෆැමිලි එකක් පවුලක් ළමයි දෙන්නයි අම්මයි තාත්තයි අම්මයි බබාලා දෙන්නා ගියා මෙහි හයිවේ එකට ඇතුළේ නේ රෑම්ප් එක යන ගමන් ඔය මේ තාරාව වගේ ක්‍රොස් කරන්න පටන් ගත්තා. හරිද? පොඩ්ඩක් ගැමි පැත්තක තාරාව වගේ ක්‍රොස් කරන්න පටන් ගත්තා. මෙයා නැවතුවා වාහනේ. ඉතින් උන්ට මේවා කරන්න. ඉතින් ළමයින්ට වෙන්න බලන්න මේවා කරා. පිටිපස්සෙන් ආපු වාහනේ සෑහෙන ලොකු වේගෙන් ආවා. එල කෙලින්ම හැප්පුණා. ඔක්කොම තුන්දෙනා මැරලා ගියා. ඒ වෙනකොට මහත්තයා අපි හිතන්න බැරිලා තියා ඒ වගේ දෙයක් කරලා තිබුණා නම් එතකොට යාගේ ඊළඟ ජීවිතේ පටන් ගන්නකොට එයාට එතන තියෙන බාධාවක් කවුරුත් උන් හිතන්නේ නැහැ. ඒ වගේම තමයි මෙහි දැන් අවුරුදු කිහිපයක් ඉස්සෙල්ලා රුමේනියන් ටීචර් කෙනෙක් එයා සහ එයාගේ ළමයි 3 දෙනෙක් මම හිතන්නේ 3යි 4යි 3 දෙනෙක් ඒගොල්ලන්ගේ පාඩුවේ හරි ලස්සන ෆැමිලි එක තාත්තත් හරිම ආදරේ ඒගොල්ලෝ ඔක්කොම වාහනේ යනවා ඒගොල්ලන්ගේ පාඩුවේ යනවා හොන්ඩා ඔඩිසි වෑන් එකක් යන ගමන් ඔය බ්‍රැම්ප්ටන් කියලා නගරයක එක පැත්තකින් තව එක්කෙනෙක් තරුණ එක්කෙනෙක් ආව කඩාගෙන බිඳගෙන ගියා මම දැන් දෙතුන් පාරක් වුන් වෙලා තිනවා බීලා රියද එළවෙන ගමන් එක්ක මෙයා දෙක එකක් මට එච්චර මතක නැහැ එක්ක මෙයා හයියෙන් කඩාගෙන බිඳගෙන ගියා එක්ක මෙයාව අල්ලන්න පොලිසිය පිටිපස්සෙන් ආවා දෙක එකක් මොකද මේ පොලිස් කාර් වලින් ගිහිල්ලා තමයි අල්ලන්නේ සමහර අය ඔය හයිවේ එකේ ලංකාවේ තියෙන තමයි දැන් නමුත් මෙහි කාලයක ඉඳන් මෙහෙම තමයි තිබුණේ ඕක පිටිපස්සෙන් ගිහලා අල්ලනවා එක්ක පැත්තක ඉඳන් බලන් ඉඳලා කෙලින්ම පන්නන් ගිහලා අල්ලනවා මෙහි අතදාලා නවත්තන වක් අඩුයි ඉතින් මේගොල්ලන් පන්නනකොට අර මිනිස්සයා රෙඩ් ලයිට් මොනවද බලන්න නැතුව ගියා මේගොල්ලන් හරවන්න ගිය ගමන් කෙලින්ම කියලා වෑන් එක වැදුණා ඒ 4 දෙනාම මැරුණා
හරි ඒක පත්තරක් තියෙනවා හරිම පොඩි ළමයි මම පොඩි මෙක්කෙනාට මාස 18 ඇතුළත. ඉතින් ওই වගේ ජීවිතේ ක්ෂණික වෙනස් වෙන පුළුවන්. ඒ තාත්තා හරිම ආදරේ ඒ පවුලට එයාගේ සම්පූර්ණ මුළු ජීවිතේම කඩා හැරුණා. ඉතින් අපි හිතන්න දැන් ළමයි 3 දෙනෙක් 4 දෙනෙක් හිටියා. ඒ අම්මා බැරි වෙලාවත් නිත්‍ය දිගු කාලීන ඒ කියන්නේ වෙල්ලාරටි වගේ එකක් කරලා තිබුණා නම් එයාගේ ජීවිතය ඇතුලෙන් එහාට තියෙන සමහරවිට ඒගොල්ලන්ගේ තියෙන විශ්වාසෙත් එක්ක කමක් නැහැ. හරි. නමුත් සමහරලාට මම කියනවා ඉතින් පොඩ්ඩක් කල් යනකම් පොඩ්ඩක් ඉගෙන කල්පනා කරලා ඉවසින් ඉන්න කියලා. ඉතින් ඒක මගේ මෙහි තියෙන මම දැකපු දේවල් ලෝකෙ වෙන දේවල් වුණ මම කියන්නේ ඒකෙන් මම ඔයගලන්ට කියන්නේ ඔයගලන්ට යෝජනා කරන්නේ උපපාලන ක්‍රමයක් ගන්නකොට හුඟක් දේවල් අපිට බලන්න වෙනවා. ඒ අනුව ඔයගලන් හොඳ දෙයක් තීරණය කරලා බලන්න. ඉතින් ප්‍රතිශත අනුව මෙහෙමයි. නමුත් ප්‍රායෝගික පැත්ත බලලා ඔයගලන් හොඳ ජීවිතයක් සන්තෝෂයෙන් ගත කරන්න. ඒකට තමයි අපි වෛද්‍යවරු හැටියට අපේ තියෙන මැන්ඩේට් එක එහෙම නැත්නම් අපි ආස කරන්නේ අපේ ඔයගලන්ට අපිට දෙන්න පුළුවන් දායාදය. ඔයගලන් සන්තෝෂයෙන් ඉන්නවා දකින්න, ඔයගලන්ට හොඳ පවුලක්, ඔයගලන්ගේ හොඳ සමාජ තත්ත්වයක්, ඔයගලන්ගේ හොඳ quality of life, හොඳ ජීවිතයේ අර්ථයක් තියෙන්න. ඒක තමයි අපේ තියෙන හැම වෛද්‍යවරුන්ගේම මම දකින විදිහට තියෙන ආසාව. ඉතින් ඔයගලන්ට සුබ පතනවා. ඊළඟ වීඩියෝ එකෙන් අපි ඉක්මනට හම්බෙමු.